සුබ දවසක් ඔයාලට. වෙනදා වගේම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ නරක නොවි තියාගන්න පුළුවන් ඔලබැදුමක් හදාගන්න විදිහ. මේක ඔයාලට ට්‍රිප් එකක් යද්දී පාටි එකට බත් මුලකට උනත් ඔයාලට මේ වගේ ඔලබැදුමක් හදාගත්තොත් නරක නොවි ටික දවසක් කල් තියාගෙන කන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. වෙනදා වගේම අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම මම description box එකේ දාලා තියන්නම්. මුලින්ම අපි අල ටික තඹ ගමු. මේ වගේ ගොඩක් ලොකුවටත් නැතුව මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයට තමයි මම අද අල ටික කපා ගත්තේ. ගැඹුරු තෙලේ බදින නිසා එතකොට අපිට පැත ගන්නත් ලේසි. මම මේ අල ටිකට මුලින්ම ලුණු කුඩු ටිකකුයි කහ කුඩු ටිකකුයි එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අල ටික තැම්බෙන ගානට වතුර එකතු කරගෙන මේ අල ටික තඹ ගන්න ඕන. අල ටික ගොඩක් බෙරි වෙනකන් නම් තඹ ගන්න එපා. මේ අල ටික තැඹුණාට පස්සේ මේ ටික ගැඹුරු තෙලේ පැත ගන්න ඕන. තෙල් එක රත් වුණාට පස්සේ සාමාන්‍ය ගින්දරේ තියාගෙන විනාඩි 4-5ක් වගේ මේ අල ටික රන්වන් පාට වෙනකම් පැද ගන්න. එයාලා මේ ටික පැදගද්දී කලවම් කර කර පැද ගන්න. නැත්නම් අල ටික තාච්චියේ අඩිය අල්ලන්න බලයි. ගොඩක් තද දුඹුරු පාට වෙනකම් පැද ගන්න එපා. මේ ගානට ආවට පස්සේ අල ටික අයින් කරගන්න. මේ වගේ මම ඉතුරු අල ටිකත් පැද ගන්නවා. අල ටික පැදගෙන ඉවරුණාට පස්සේ ඒ තෙල් එකේම මම මේ වගේ හීනිවට කපාගත්ත ලුණු ටිකකුත් රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. මේ වගේ රන්වන් පාටට ආපුවාම ඔයාලා මේ ලුණු ටිකත් ලිපෙන්න අයින් කරගන්න. ඊළඟට පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට සුදු ලුණු බික් 3ක් මේ වගේ පොඩිවට කපාගෙන එකතු කරගන්නවා. ඔයාලා මේකට සුදු ලුණු චොප් කරලා දාගන්න එපා. මේ විදිහට කපලා එකතු කරගන්න. මේ ටිකත් රන්වන් පාට වෙනකම් බැදගෙන මම මේකට දිග හැඩයට කපාගත්ත අවු මිරිස් සහ රම්ප එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලා කරපිංච ටිකකුත් එකතු කරගන්න. අද මගේ ළඟ කරපිංච තිබුණේ නැති නිසා මම එකතු කරගත්තේ නැත්තේ. දැන් ඒකට මම කෑලි මිරිස් ටිකක් සහ ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම උඹලකට ටිකකුත් එකතු කරගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගෙන අපි කලින් බැදගත්ත අල සහ ලුණු ටිකත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඒ වගේම මතක් කරනවා ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාලට බලන්න පුළුවන්. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ ලුණු සහ සැර ඇතිද කියලා බලලා මදි නම් ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ට්‍රිප් එකක් යනකොට වුණත් කලින් දවසේ රෑ මේ වගේ අල බැදුමක් හදාගත්තොත් නරක වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. ඉතින් හරිම රසයි මේ අල බැදුම. ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඔයාලා මේ රෙසිපි එකටත් කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.